අද අපි වීඩියෝ ක්ලිප් එකෙන් කතා කරමු ලෝකයේ තියෙන කල්චර්ඩ් පර්ල්ස් ගැන. මෙහි ඔය නිව්සීලන්ත ජෙම් එක්සිබිෂන් එකට ආපු වෙලාවේ මම දැක්කා ගොඩක් වෙලාවට මේ ඔය අපි ලංකාවේ ජනප්‍රිය නොවුනත් අර පර්ල්ස් කියන එක වෙනම කල්චර් එකක් තියෙනවා. අර ඒක අර බෙල්ට් එක පෙන්වන එක සාධක විදිහට සලකනවා. මේ කල්චර්ඩ් පර්ල් මේක නැචරල් පර්ල්ස් වලදී තියෙන්නේ. ඉස්සෙල්ලා මම මේ නැචරල් පර්ල්ස් කියන්නේ මොකක්ද විතරහ කල්චර්ඩ් පර්ල්ස් අතර වෙනස කතා කරන්නම්. ඊට පස්සේ අපි කතා කරමු පර්ල්ස් වර්ග මොනවද කියන එක. එතකොට නැචරල් පර්ල් එකකින් කල්චර්ඩ් පර්ල් එක වෙනස් වෙන්නේ කොහොමද? නැචරල් පර්ල් එකදී වෙන්නේ මුතු බෙල්ලෙක්ගේ ඇතුළට ස්වාභාවිකවම මොකක් හරි අංශුවක්, ඒ කියන්නේ වැලි කැටයක් හරි මොන හරි යන්නේ වගේ දෙයක් ඇතුළට ගිහිල්ලා එතකොට මේ මුතු බෙල්ලට ඒක ඇතුළේ ඉන්න බෑනේ. ඒ කියන්නේ යාට ජීවත් වෙන්න බෑනේ. ඒතර එයා කරන්නේ ඒ චූටි වැලි අංශුව වටේ මොන හරි එයාගේ ලේයර් එකක් හදනවා. අන්න ඒ ලේයර් එක හදපු ද්‍රව්‍යයට තමයි අපි මුතු වැටයක් කියලා කියන්නේ. ඒක කල්චර්ඩ් පර්ල් එකක් කියලා කියන්නේ මොකද්ද? කල්චර්ඩ් පර්ල් එකක් කියලා කියන්නේ අපි අර ස්වාභාවිකව මුතු බෙල්ල ඇතුළට වැටුණු වැලි කැටේ අපි මුතු බෙල්ල චුට්ටක් දිග ඇරලා එයාගේ ඇතුළට දානවා. දාලා එයාටම ස්වාභාවිකම ප්‍රොසෙස් එකේම ග්‍රෝ වෙන්න දෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ අපි මේ දාන්නේ ඔය බීඩ්ස් කියලා අපි කියන්නේ. ඒ බීඩ් එක ටිකක් තරමක් විශාලත්වයෙන් වැඩි. නැත්නම් සැහෙන කාලයක් බලන් ඉන්නවනේ ලොකු මුතු වැටයක් කරගන්න. මෙයාලා එතකොට දාන්නේ ටිකක් තරමක විශාලත්වයකින් යුක්ත බීඩ් එකක්. ඒකත් අර මේ පර්ල්ස් වලින්ම හදපු අර මේ මොකද්ද අපි මේ බෙලි කටුවක් කියලා කියන්නේ. බෙලි කටුවකින් හදපු රවුන්ඩ් කරපු බීඩ් එකක්ම තමයි මේ මුතු බෙල්ල ඇතුළට දාන්න උත්සාහ කරන්නේ. එතකොට ඇත්තටම කල්චර්ඩ් පර්ල්ස් සහ නැචරල් පර්ල්ස් අතර ගත්තොත් ප්‍රොසෙස් එක ගත්තොත් කිසිම වෙනසක් නැහැ. හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ අර නැචරල් පර්ල් එක ඇතුලේ තියෙන්නේ පොඩි බීඩ් එකක්. ඒ කියන්නේ වැලි කැටයක් හරි මොකක් හරි යෝග්‍ය අංශුවක් ගියප එකක් තියෙන්නේ. ඒක රෙයා. ඒ කියන්නේ ගොඩාක් දුර්ලභයි නැචරල් පර්ල් එකක් ගන්න එක. කල්චර්ඩ් පර්ල් එක හැබැයි මේ ලෝකේ මාකට්ස් වලට ගියොත් පර්ල්ස් මාකට් එකට ගියොත් පර්ල්ස් මාකට් එකේ තියෙන පර්ල්ස් වලින් 99% විතර වගේ තියෙන්නේ කල්චර්ඩ් පර්ල්ස්. හරි. ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් අපි කතා කරමු මේ පර්ල්ස් වර්ග, කල්චර්ඩ් පර්ල්ස් වර්ග මොනවද කියලා.